අයියෝ නෝනා නෝනා මං ආධාර දෙන්න ආවේ. ආධාර දෙන්න? ඔව් නෝනා අපේ ආයතනයේ අඩුවා දැන්ලා පවුලට ආධාර දෙනවා. මං ඒකට ආවේ. අයියෝ මහත්තයා කලබලේනේ. එන්න එන්න ඇතුළට. මම ඇතුළට යන්න. මොනවද දන්නේ නේද මහත්තයා ආධාර? මම මේ ජන ජීවිතේ අතීතක් ආයතනේ. ඉතින් අපේ ආයතනයේ මගින් අඩු ආදායම් ලැබී පවුලට ආධාර මුදලක් ලබා දෙනවා. මං ඒකට තමයි ආවේ. අනේ මහත්තයා අපිත් අඩු ආදායම් ලාභී පවුල්වලයි තමයි. ඔව් මං දන්නවා. රාමසේක මහත්තයා මට දැනුවත් කරපු නිසා තමයි මම මේ ගෙදරටත් ආවේ. කොහෙද ඉතින් ගෙදරට උන ගම යුද්ධයක් නේ. මොකටද ඔය කොටන්න ආවේ ඇත්තටම? මේ කන්න මස් තිබ්බේ නැහැ කියලා මගේ අලුත්ම පිඟන් සෙට් එක පොලේ ගැහුවා සර්. සීට්ටුවක් දාලා ගත්තේ. නෑ සර් මං එන්න පරක් වුණා කියලා තිබ්බ මස් ඔක්කොම බල්ලට දාලා. මං කටු කණ්ඩද සර්? ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔය පවුල් වල දුප්පත් භාවය තියෙන ප්‍රධාන හේතුවක් තමයි ඔය රණ්ඩු සරවල් වෙන එක. අනික ඔය ළමයි කිව්වට වයසක් පේන්නේත් නෑනේ. ඇත්තටම වයස කීයද? මට නම් 24යි සර්. මට නම් 20යි සර්. මල්ලි කෙනෙක්ද බැන්නේ? ඕවා ඉතින් බල හිටියේ නෑ සර්. මෙන්න මේ මිනිහට පුදුම තදියමක් නේ තිබ්බේ. යාළුවා මාසෙන් මාව එක්කගෙන ආවා. ඒකනේ. ඔය පවුල් වල දුප්පත් භාවය තියෙන තවත් හේතුවක් තමයි අඩු වයසින් විවාහ වීම. හරි කමන්නේ. අපි දැන් කාරණාවට බහිමුකෝ. අපේ ආයතන මගින් අඩු ආදායම් වලට ආධාර මුදලක් ලබා දෙනවා. ඉතින් අපි බලමු දැන් ඔයාලගේ පවුලේ ආධාර මුදල ලබා ගන්න සුදුසුද කියලා. මොනවද ඉතින් ඕකේ බලන්න සුදුසුකම් සර්? අපි ආධාර මුදල් 3 ආකාරයකට ලබා දෙනවා. ස්ථිර රැකියාවක් නොමැති පවුල් වලට අපි ලක්ෂයක මුදලක් ලබා දෙනවා. එතකොට ස්ථිර රැකියාවක් නොමැති ස්වාමියා අහිමි පවුල් වලට අපි ලක්ෂ 3ක මුදලක් ලබා දෙනවා. එතකොට ස්වාමි පුරුෂයා අහිමි වෙලා ළමයින් සිටිනවා නම් අපි ඒ පවුල් වලට ලක්ෂ 6ක මුදලක් ලබා දෙනවා. එතකොට අපිට ඔයාලට ලබා දෙන්න වෙන්නේ නම් ස්ථිර රැකියාවක් නොමැති නිසා දෙන ලක්ෂයක ආධාර මුදල තමයි. නෑ සර්. ලක්ෂ නෙමෙයි. ලක්ෂ 3 ආධාර දාගන්න. ඒක තමයි මට හම්බෙන්න ඕනේ. ඊ කොහමද? ඒක හම්බෙන්නේ ස්වාමි පුරුෂයා අහිමි පවුල් වලට නේ. මේකනේ සර්. මේ මිනිහා වැඩි කාලෙ ඉන්න එකක් නෑ. ළඟදීම මගෙන් මැරුම් කනවා. ඈපෝ තෝ මාවම ලක්ෂ 3ක් ගන්න සර් දාගන්න ලක්ෂ 6ක් ලක්ෂ 6ක්? ඒ කොහොමද? නෑ සර් ඊට කලින් මේ ගෑණි මගෙන් මැරුම් කන එතකොට ළමයි නම් සර් ඉන්නේ අල්ලපු වැටවල බලන්න පොඩ්ඩක් මූණ මොකද්ද තෝ කිව්වේ? ළමයි? තමුසට අලුත් ඉන්නවද? ගවන්න මට මාව මරන්න හැදුවේ නේද? කොටන්න එපා යකෝ මරන්න මාව කොල්ලෝ මෙන්න මේ වරෙන්කෝ මෙන්න මේක අමුට්ට ගන්න මට බෑ තනියෙන් කරන්න මේක මන් දන්නේ උඹ කිසි වැඩක් නෑ නේ බං උඹෙන් නම් මේ ගෙදරට ඉස්කෝලේ යන්නේ නෑ ඉගෙන ගන්නෙත් නෑ අකුරු ලියන්න යකෝ අම්මා කියනවා ලියා ගන්න දන්නවද අඳුම තරමේ මෙන්න මේ ගෙදර වැඩ කරනවා උදව් යන්කෝ ඕක දාවා උඩි මේ තාත්තා ඉස්කෝලේ යයි කියලා තේරුමක් නෑ මං හිතන් ඉන්නේ මේ මගේ වයදාරි කිව්වා මේ ආමියකට යන්න. ආමියකට යයින් බාමියකට ගොනා වගේ ඔහම.
තෝ ආමිකට කියලා ඔබට පුළුවන් ද ආමික තියෙනවා කරන්න අල්ලපව. අයියෝ ආමිට එන්න මොනාද තාත්තේ මතක නැති තාත්තේ ඉදා අර පිස්සු බල්ලා එමිනේ කියලා මගේ බෙල්ල කෑවේ මතක නැහැ. ඇයි ආයේ බයිසිකල් පදින්න ගිහලා මේ කකුල කී පාරක් කරනවද? ඈ ඊට පස්සේ අර මතක නැති මේ බාප්පයි මේ තාත්තයි ගිහිල්ලා අර මම උස්සගෙන ගිහලා පත්තුවෙන් බැඳි මතක නැහැ. ආයේ මේ අත කී පාරක් කරනවද ගස් උඩ නගින්න කියලා අත් දෙක දෙපාරක් කරනවා. ඈ ආන්ගේ මොනාද තාත්තේ මට නම් ආමිට එන්නේ. තෝ යකෝ දැන් ඔය අතපෑට කඩා ගන්නද ආමිකට එන්නේ? යකෝ ආමිකේ ට්‍රේනින් එක උගන්වන්නේ අතපෑට කඩා ගන්න ගහන එකම නෙමෙයි. උඹ මානසික ඒකාකාරීත්වය එක ගානට තියා ගන්න ඕනේ. ඒව උගන්වනවා. ඉගෙන ගන්න ඕනේ. අකුරු පුළුවන් වෙන්න ඕනේ. අධ්‍යාපනය උගන්වනවා ඒ වගේ. හරි තාත්තේ ඌව මට පුළුවන්. ඌව මොනාද තාත්තේ මට කීරි කඩු කනවා වගේ වැඩක් නේ ඒක. මට කොහොම හරි යන්න දැන් කවන්න දැන් අටපාස්නේ කොහොම හරි. මට කොහොම හරි යන්න ඕනේ ආමිකට තමයි. හරි දැන් උඹ ආමිකට කියලා මොනවද කරන සේවාව කියපන්. මම මේ ආමිකට ගිහිලා කරන්න තාත්තේ මේ රටේ ඕන තරම් ඉන්නේ ඇමතිවරු ජනාධිපතිවරු එහෙම. එයාලා ආරක්ෂා කරන එක තමයි මගේ රාජකාරිය. අනේ බත් කන හරකෝ යකෝ ආමියකට යන්නේ කොහෙවත් ඉන්න දේශපාලඥයෝයි තලාපතිලා ආරක්ෂා කරන්න නෙමෙයි. යකෝ රට වෙනුවෙන් ආමිකට යන්නේ රණ විරුවෙක් කියන්නේ රට වෙනුවෙන් යන්නේ. යකෝ ඉස්සර අපේ ආමියගේ කොල්ලෝ රණ විරුව ඔය ආමියගේ ඉස්සර යුද්ධ කාලේ යකෝ මේ රට වෙනුවෙන් කොච්චර ජීවිත පිටුවද රට වෙනුවෙන්. ඔය ප්‍රභාකරන් අල්ලගෙන ඒවා යුද්ධ කාලේ ඒ කාපු කටයකෝ රණ විරුවෙක් කියන්නේ යරන් සුපිරි මිනිස්සෙක්. අනේ තාත්තේ මේ මං කරගන්නම්කෝ ඒක. බෝන මගුලක් කොරගනින්කෝ. අර කවුද බං එන්නේ? මහත්තයා කවුද මොකක්ද දන්නේ මම මේ ආවේ ජන ජීවිතයට අතහිතක් ආයතනයෙන්. ඉතින් අපි මේ පැත්තේ අඩුවාදායලා පවුල් වලට ආධාර මුදලක් ලබා දෙනවා. ග්‍රාම සේවක මහත්තයා තමයි මට කිව්වේ ඔයාලගේ පවුලත් අඩුවාදායලා ලැබි පවුලක් කියලා. ඉතින් ඒ නිසා තමයි මම ආවේ. මහත්තයා ආධාර දෙන්නද? මහත්තයා එන්නේ එන්න මහත්තයා. මේ මහත්තයා ඉඳගන්න මොකක් කරගෙන පුතා අතුළු ගිහලා. එන්න මහත්තයා. කොහොමද මේ දවස්වල ජීවිතය වලගේ? අවුලක් නෑ මහත්තයා වරදක් නෑ හොඳට යනවා. මං හිතුවේ අමාරුවෙන් ජීවිතයකට ගහන් යනවා කියලා. අපේ ආයතනෙන් උදව් කරන්නේ ඒ වගේ පවුල් වලට තමයි. හොඳින් කිව්වට හොඳින් නෑ මහත්තයා. සතේ නෑ මහත්තයා. කන්න බොන්නෙත් හරි අමාරුවෙන්. කිව්වට විශ්වාස කරන්න මහත්තයා මේ පාර අලුත් අවුරුද්දට පොඩි කාලේ ඇඳුමක්වත් අරන් දෙන්න බැරි වුණා. ඕ අයියෝ එහෙමද? පව් පොඩි එකක්. ඇයි තාත්තේ අම්මා රටේ ඉඳලා සල්ලි එව්වේ මේ අලුත් අවුරුද්දේ ඇඳුම් ගන්න කියලා? අම්මා සල්ලි එව්වා? ඒ පුතේ අම්මා කොහෙද ඉන්නේ? මේ අම්මා නෑ මහත්තයා ගෑණි රට ඉන්නේ රටනේ කුවේට් ඉන්නේ කුවේට්. නෝන රටද? ඔව් මහත්තයා මේ අංගහිකකන් දරා ගන්න බැරුවම තමයි මහත්තයා ගෑණි රට ගියේ. අයියෝ අනේ බොරු මාමේ අපේ අම්මා ඉන්න කල් මෙයා මේ බිබී නටනට හිටියේ. ඒ නාටකම් බලන් ඉන්න බැරි තැන තමයි අම්මා රට ගියේ. අයියෝ පේනවනේ. ඔය පවුල් වල දුගී භාවයත් වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔය බීමත්කම. හරි ගමන්නේ අපි කාරණාවට බලමුකෝ. අපේ ආයතනය මගින් අඩු ආදායම් ලැබි පවුල් වලට ඒ කියන්නේ දුප්පත් පවුල් වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබා දෙනවා. එයාලගේ ජන ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමයි අපි මේ මුදල ලබා දෙන්නේ. ඉතින් මට කියන්නකෝ ඔබතුමාගේ රැකියාව මොකද්ද කියලා?
මහත්තයා ඉතින් කුලී වැඩ තමයි මහත්තයා කරන්න. ඉතින් මේ ගම්වල අපි වෙන මොනවා කියලා කරන්නද මහත්තයා රස්සා? හරි හොඳයි. එතකොට ඉඩකඩම් කුඹුරු එහෙම තියනවද? මොන ඉඩම් කුඹුරුද මහත්තයා? වැටිලා ඉන්න හරි තියෙන්නේ මෙන්න මේ ගේ කෑල්ල විතරයි. මේ ගේ කෑල්ලත් මට අයිති නෑ මහත්තයා. මේක මේ අපේ අයියාගේ නමට තියෙන්නේ. ඒ කාර් ලොරියෙන් හැප්පිලා මැරිලා ගිය බින්ද තමයි මේ නිදාසේ මේ අපි දෙන්නට මේ වැටිලා හරි ඉන්න ගේ කෑල්ලක් තියෙන්නේ. නැත්තම් ඉන්න තැනක්වත් නෑ මහත්තයා. එහෙමද? කුඹුරුත් නෑ නේද එතකොට? නෑ මහත්තයා. මොන කුඹුරුද මහත්තයා අපිට? ඇයි තාත්තේ අපි අර පල්ලෙයා කරන්න කුඹුර? පිස්සුද කුඹුර? කුඹුරක් තියනවද? එහෙනම් කනගාටුයි මහත්තයා. අපේ ආයතන මගින් මේ මුදල් ලබා දෙද්දි කුඹුරු ආදී වත්කම් තියන අයට මේ මුදල් ලබා දෙන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. අයියෝ නෑ මහත්තයා. මට කුඹුරු නෑ මහත්තයා. මෙන්න මේකට පිස්සු මහත්තයා. මට කුඹුරු නෑ. මොකක්ද තාත්තේ නැත්තේ? ඇයි අපි අර පෙරේත කියලා අලිත් රැක්කේ? ඔය කියන්නේ පොඩි එකා? මට බොරු කියනවා නේද? අයියෝ නෑ මහත්තයා. මූ මේ කියන්නේ මං අර විජයරත්න මහත්තයාලාගේ කුලියට කරන කුඹුර. ඒක මං කරලා දෙනවා විතරයි මහත්තයා කුලියට. මෙන්න මේ ගොනාට මොලේ නෑනේ. හරි එහෙනම්. මේ ඔබ ඵලයන් ගිල්ල මේ තහ මහත්තයාට බොන්න මේ තේක කඩවල. ඵලයන්. කුසිර ගිල්ල. එතකොට ඔයාලට සමෘද්ධිය තියනවද? සමෘද්ධිය ඉස්සර හම්බුණා මහත්තයා. මේ ගෑණි රට ගියාට පස්සේ සමෘද්ධියත් කැපුවා මහත්තයා. අපි බලමුකෝ. මේකේ සීනි නෑනේ. පොඩි සැරගතියකුත් එනවා. ඈ? කොල්ලොම මේකට සීනි දැම්මේ නැද්ද බං? දැම්ම තාත්තේ. තවත් එනවද මහත්තයෝ මේ තේගේ සැර? ඒකනේ. එනවනේ. මුතු සැරක් ඉන්නේ. ඒ මොකද මේ කොල්ලෝ උඹ අර අතර මේක උඩ තිබ්බ සීනි බෝතලෙන් නෙමෙයි සීනි දැම්මේ? නෑ තාත්තේ ඒක සීනි ඉවරලා තිබ්බේ. අර මේ පෝර්ණුකාර අර ඇනේකින් කාලේ එල්ලලා තිබ්බනේ මේ උරේක දාලා මේ ආන්ගේ සීනි කුඩුවකින් තමයි මම උර සීනි දැම්මේ. සීනි කුඩු? ඔව් අර අලුත් සීනි දැද්දි තිබ්බ අර මැලතියන්ද මැලතින් කියලා. අයියෝ තෝ මැලතියන්ද කෙලියර මහත්තයාගේ තේකට? ඔව් අලුත් සීනි දැදන්නේ. තෝගේ බූරු යකෙක් යකෝ. බැලතියන් කිව්වේ අර කුඹි මැරෙන්න දාන වාජාදියද? යකෝ තොපි ගෙදරට මුල්සි මරන්නද හදන්නේ යකෝ? යකෝ ඔබ ගාලි වැඩ කරන්න එපා යකෝ. මහත්තයා මේ අර ආධාරේ දෙනවද මේ උත් ආධාර? කොළපංගු අර නිකන් හම්බෙන්න තිබ්බ ලක්තිරත් ඇරියනේ උඹ. තෝනම් මාමම රට හරගේ. චික්